මෙන්න මේ වගේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එක Photoshop use කරලා ලේසියෙන් හදලා ඕගොල්ලෝගේ ඩිසයින් එක තවත් ලස්සන කරගමු. හෙල්ලෝ ගයිස් කොහමද ඔන්න ඔයාලට මම අදාරන් ඇවිල්ලා තිනවා Photoshop use කරලා ලේසියෙන්ම ඔයගොල්ලෝ මුලින් දැක්ක වගේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එකක් හදාගන්නේ කොහමද කියලා. ඉතින් ඊට පස්සේ මේ වගේ ඉෆෙක්ට් එකක් ඔයගොල්ලන්ට පුළුවන් ඇප්ලයි කරන්න ඔයගොල්ලෝගේ ඩිසයින් එකට තවත් ලස්සන කරගන්න. ඉතින් හරි අපි ටෙක්ස්ට් ඉෆෙක්ට් එක හදන්න යන්. ඉතින් ඊට කලින් ඔයගොල්ලන්ට පුංචි දෙයක් කියන්න තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා මොනවම හරි දෙයක් ඉගෙන ගන්නවා නම් මට කරන සපෝට් එකක් විදිහට පල්ලෙහා තියෙන කළු පාට subscribe button එක උඩ ක්ලික් කරලා subscribe කරලා මට සපෝට් එකක් දෙන්න. ඉතින් ඒක මට ලොකු හයියක් වෙනවා ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් ගේන්න. ඉතින් ඔයගොල්ලෝ මගේ වීඩියෝස් බලලා මොනවම හරි දෙයක් කරනවා මට කරන හෙල්ප් එකක් විදියට ඉතින් ඒක කරලා සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි වැඩි කතා නැතුව යමු දැන් වීඩියෝ එකට. හරි guys මම මේ විදියට Photoshop එක ඕපන් කරගත්තා. දැන් අපි යන් canvas එකක් හදාගන්න. ඉතින් මම මෙන්න මේ file කියන එක උඩ ක්ලික් කරලා new කියන එක උඩ ක්ලික් කරලා මේ විදියට document එකක් create කරගන්නවා. මෙතනට width එකට දෙනවා 1920ක් height එකට දෙනවා 1080ක් resolution එක 300ක් දාලා මං ඕකේ කළා අපේ canvas එක create කරගන්නවා. ඊට පස්සේ අපිට add වෙන්න ඕන text එක මෙතනින් type කරගන්න ඕනේ. ඒකට මම type tool එක අරගෙන click එකක් දෙනවා. දීලා අපිට add වෙන්න ඕන text එක මෙතන type කරගන්නවා. ඊට පස්සේ control T ඔබලා මේක මම resize කරගන්නවා. මට ඕන විදිහට. ඉතින් ඕගොන්ට ඕන විදිහට resize කරගන්න. හරිද? ඊට පස්සේ move tool එකට යනවා. මෙන්න move tool එකට යනවා. හරිද? දැන් ටෙක්ස්ට් එක ටයිප් කරගත්තා පස්සේ අපිට මේකට ග්‍රේඩියන්ට් එකක් දාලා අපේ ඉෆෙක්ට් එක ඇප්ලයි කරගන්න ඕනේ. ඒකට මම කරන්නේ මෙන්න මේ ලේයර් එක උඩ සිලෙක්ට් කරලා මෙන්න මෙතන තියෙනවා FX කියලා. මෙන්න මේ FX කියන උඩ ක්ලික් කරලා blend in option කියන උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට layer style කියලා පැනල් එකක් ඕපන් වෙනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මේ පැනල් එක ඕපන් කරගන්න තව එක එක විවිධ ක්‍රම තියෙනවා. ඔයගොල්ලෝ කැමති විදිහට මේ පැනල් එක ඕපන් කරගන්න. ඊට පස්සේ මම මෙතන gradient overlay කියන එක උඩ ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මේ නම උඩ ක්ලික් කරගන්න. ඔගොල්ලොන්ට නැත්තම් ඔගොල්ලෝ දැන් මෙහෙම නම උඩ ක්ලික් කරගන්න. නම උඩ ක්ලික් කරගත්තේ නැත්තම් ඔයාලට මෙයාගේ settings බලා ගන්න බැරි වෙනවා. ඒකෙන්ද මම නම උඩ ක්ලික් කරගන්න. මේ හරිය දාලා වුණත් කමන්නේ පස්සේ හරි කමන්නේ මේ නම උඩ ක්ලික් කරගන්න. එතකොට තමයි මෙයාගේ settings අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ gradient කියන එක උඩ ක්ලික් කරලා මෙතනට ඔයගොන්ට colors set කරගන්න පුළුවන්. කොළ පාට මෙතනට ඊට පස්සේ මම දෙනවා පොඩි තද පාටක්. තද කොළ පාටක්. හරිද? ඔය විදිහට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මම තිබ්බ පාටම තියා ගන්නවා. හරිද? තියාගෙන මම යනවා මෙන්න මේ bevel and emboss කියන එකට. මෙන්න මේකේ ටික් එක දාගෙන bevel and emboss. හරිද? මේක apply කරගන්න. ඊට පස්සේ දැන් අපි මේකේ settings ටික හදා ගන්නවා. දැන් මේකේ ඔයගොන්ට settings වෙනස් වෙලා තිබ්බා. මෙන්න මේ settings ටික දා ගන්න. මෙන්න මේ style කියන එක තියන්න ඕනේ inner bevel කියන එකට. inner bevel කියන එකේ style එක තියා ගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා technique Q කියලා එකක්. හරිද? ඒක smooth කියා ගන්න. smooth. මෙතනින් වෙන මොකක් හරි වැටලා තිබ්බොත් smooth දා ගන්න. ඊට පස්සේ depth එක පොඩ්ඩක් වැඩි කරන්න direction එක down තියා ගන්න. හරිද? ඊට පස්සේ මේ size සනම්මනම් හදන්න අපි පස්සෙමු. ඊට කලින් තියෙනවා මෙන්න මේ gloss counter කියලා. මේක දා ගන්නවා මම. මේකේ මෙන්න මේ arrow එකක් තියෙන. අන්න ඒක උඩ ක්ලික් කරලා මෙන්න මේක යට පේලිය තුන්වෙනි එක දා ගන්නවා. හරිද? දාගෙන ඊට පස්සේ මෙන්න මේ highlight mode එක ක්ලික් කරලා මේ screen තියෙන්නේ මේ screen කියන උඩ ක්ලික් කරලා overlay දා ගන්නවා. දාගෙන මෙන්න මේ shadow mode එක opacity බිඳුව දා ගන්නවා. දාගෙන දැන් size එක වෙනස් කරන්න. ඔයාලට කැමති විදිහට මේක හදා ගන්න පුළුවන්. මම මේ විදිහට මෙන්න මේ විදිහට තියා ගන්නවා. size එක පොඩ්ඩක් 68ක් විතර දීලා ඔයගොල්ලෝගේ text එකේ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට හදා ගන්න. පොඩ්ඩක් මේක මේ depth එක වැඩි කරලා මේ විදිහට තියා ගන්න. ඊට පස්සේ මම ඕකේ කරගන්න කලින් අපි ආයි drop shadow එකකුත් දෙමු මේකට. මම මේ විදිහට drop shadow එකක් දෙනවා පාටට. මේ රතු පාට දෙන්නම්කො රතු පාට දීලා පොඩ්ඩක් opacity එක 40ක් විතර දීලා මට කැමති විදිහට දෙන්න පුළුවන්. ඉතින් opacity එක පොඩ්ඩක් වැඩි කරමු. හරිද? තව පොඩ්ඩක් නොය ගන්නට වගේ තියාගන්න. ඊට පස්සේ මම ඕකේ කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ ටෙක්ස්ට් ඉෆෙක්ට් එක හදාගත්තේ. අපේ ටෙක්ස්ට් එකට මේ වගේ ඉෆෙක්ට් එකක් ඇප්ලයි කරගත්තේ. ඉතින් ඕගොල්ලෝගේ ඩිසයින් එකටත් මේ වගේ හදලා දාලා ලස්සන කරගන්න පුළුවන් තව ටිකක්. ඉතින් මම හිතනවා ඕගොල්ලෝ මේ වීඩියෝ එක බලලා දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒකින්ද පුළුවන් නම් පල්ලෙහා තියෙන කළු පාට subscribe
එක බටන් එකට ක්ලික් කරලා මට කරන හෙල්ප් එකක් විදිහට subscribe කරලා support එකක් දෙන්න. ඒක ඔයාලට පොඩි දෙයක් වුණාට මට ඒක ලොකු දෙයක්. ඉතින් ඊළඟටත් මේ වගේ වටින වීඩියෝස් ගේන්නේ ඒක මට මාර හයියක් වෙනවා. ඒකින්ද පල්ලෙහා තියෙන කළු පාට subscribe බටන් එකට ක්ලික් කරලා subscribe කරලා support එකක් දෙන්න. ඉතින් guys එහෙනම් මම යනවා bye bye set එකටම පරිස්සමෙන් ඉන්න.